නිදහස් ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්ව සංවර්ධනය වෙනුවෙන්ම දේශීය ව්‍යවසායකින් පුබුදුවාලමින් දේශීය ව්‍යවසායකයා සතු ශක්තිය සහ අත්දැකීම් පිළිබඳව විශ්වාසයෙන් පොහොසත් රටක් නිර්මාණය කරමින් වෙළඳපොළ අභියෝග ජයගැනුමට සාර්ථකව ඔබේ ව්‍යාපාරික සේනයට නිවැරදිව යා යුතු මඟ කියා දෙන එකම රූපවාහිනී අත්දැකීම බිස් ට්‍රැවල්. අයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අදත් අපි සුදාපන්නේ ජාතික රූපවාහිනියේ විස්ට්‍රවල්ස් වැඩසටහනෙන් ලංකාවේ දක්ෂ ව්‍යාපාරිකයෙක් ව්‍යවසායකයෙක් වාගෙන ඔහු පිළිබඳව නැත්නම් ඔහුගේ ආයතනය පිළිබඳව කතා කරනකොට මේ ඔහුගේ නිර්මාණය ඉවසක් ගත්තොත් එහෙම ඒකේ තිබෙන සුවිශේෂම කාරණාවක් බවට පත් වෙනවා. ඒ තවත් විශේෂ පැත්තක් තමයි කාන්තාවන්ට බොහොම වැදගත් වන ඇතියෙන්ම කැමතිම තැන බවට පත්වන නිවසේ ඒ තැන හරි අපූර්වට නිර්මාණය කරන ලෝකෙ තියෙන සුවිශේෂම තාක්ෂණයක් භාවිතා කරමින් ලංකාවේ කාන්තාවන්ට ඔබ ලස්සන මුළුතැන්ගයක් නිර්මාණය කරලා දෙන මේ වගේ ගොතේ මම හිතනවා හරියට වටිනවා. ඒ තමයි ලාංකික සොඳුරු ගෘහණියන්ගේ ලෝහ මුළුතැන්ගේ නිර්මාණකරුවා බවට පත්වන කිරිවත්ගොඩ මාකොළ නිර්මාණය වෙලා තියෙන ඉදි වෙලා තිබෙන මේ රටට බිහිවුණු මාස්ටර් ඉංජිනේරින් ආයතනයට තමයි අද අපි ඇවිත් වෙන්නේ ඩිස්කවර්ස් වැඩසටහන තුලින්. ඉතින් එහෙනම් එතන ආපු වෙලාවේ මේ මාස්ටර් ඉංජිනේරින් ආයතනයේ නිර්මාතෘතුමා වගේම මල්පන් කලවනාකාර අධ්‍යක්ෂකතුමාත් එක්ක කතා කරනවා. අද ඩිස්කවර්ස් වැඩසටහනට කොහොම ආදරයෙන් පිළිගන්නවා නලින් කරුණාරත්න මහත්මයා ඩිස්කවර්ස් වැඩසටහනට අයවනි වෙලා. දැන් ලෝහ මුළුතැන්ගිය කියලා කිව්වහම එක පාටම ඒක ටිකක් සමීප නැති වෙන්න ඕවා. මොකද කාන්තාවක් ගත්තහම ගෘහණියක් ගත්තහම ඉහුම් බිහුම් කටයුතු සිදු කරන්නේ මුළුතැන්ගියේ. ඒ සමහරවිට අද කාලේ ගොඩක් කාන්තාව හරිම කාර්ය බහුලයි. රැකියාවක් කරන ගමන් තමයි ගෙදර මේ වැඩ ටිකක් කරන්නේ. විවේකය බොහොම අඩුයි. එතකොට නිස්කාන්ත පරිසරයක් තියෙන්න ඕනේ. හිත මානසිකව ගත්තොත් එimhe නිදහසේ මේ ඉහුම් බිහුම් කටයුතු කරන එකට කැමැතික පවා රහ වෙන්නේ. දැන් මේ ලෝහ මුළුතැන්ගයක් නිර්මාණය කරනවා කියලා කිව්වහම එකපාරට ඒක ටිකක් සෙට් නෑ වගේ. මේක කොහොමද ගලපන්නේ කියලා කාරණාව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මට කියන්නකෝ නලින් මහත්මයා මේ ඔබට ඇයි හිතුනේ මේ ගෙදරක මුළුතැන්ගය ලෝහ මුළුතැන්ගයක් බවට පත් කරන්න ඕනේ කියන කාරණාව කොහොමද මේ අදහස ආවේ? ඇතරම නිරාන් මෙහෙමයි. ලංකාවේ ව්‍යාපාරයක් ආරම්භ කරද්දිම නිරා අපිට ලොකු පිස්සටක් වගේම ලොකු වගකීමක් තිබෙනවා. මේ ව්‍යාපාරය මොන වගේ ව්‍යාපාරයක් වෙන්න ඕනේද? මේ ව්‍යාපාරය කොච්චර දන්නවද? අයින්න්න පුළුවන් ද කිසිම තාක්ෂණයක් තමයි ඩිපෙන්ඩන්ට්. ඉතින් අතරම මට මගේ රැකියා ස්වභාවයේ ෆර්නිචර් කියන පැත්ත මට ඉන්ක්ලූඩඩ්. ලංකාවේ ජනප්‍රියතම කර්මාන්ත කාලා කීපයක වැඩ කළා ෆර්නිචර් සම්බන්ධයෙන්. කාර්යාල කේස අල්මාරි වගේ සම්බන්ධයෙන්. ඉතින් අතරම දුලාර මට මේ කතාව කියන්න උසසේම මේක අවුරුදු 30කට පමණ කරා. මගේ අම්මා වැඩ කරපු ඒ කාමරේ අම්මා අල්මාරියක් ගත්තා. ලෝ අල්මාරිය. එතකොට අතරම ලංකාවේ ජනප්‍රිය ආයතන තමයි අල්මාරිය දුක වෙනවා ගෙවන්නදී අහලා දිනවා. ඉතින් ඒ ගෙවන්න දුන්න අල්මාරිය ලෝහ. ඕක මගේ හිතේ තිබුණා. අතරම දැන් මේ අවුරුදු 30ක් වෙනවා දැනටමත් දුලාන් මේ අල්මාරිය තියෙනවා. අම්මා පාවිච්චි කරනවා. හැබැයි අවුරුදු 5න් 5ක වගේ පොඩි තීන් දෙකක් ගන්න ඕනේ. පොඩි රෝහණේ ඉතින් කාලයක් ඇදී ඔක්සයිඩ් වෙන්න පුරාණ අර බලකට වෙන්න. ඒක ඕක මගේ හිතේ තිබුණා. ඊට පස්සේ තමයි මම කල්පනා කළේ අතරම තවදත්තගේ මම පොඩ්ඩක් ස්වභාවික පරිසරයක ආස කරන කුපි රසල් වලට ආදරය කරනවා. අද ඉතින් මට තිබුණා මගේ ව්‍යාපාරය පටන් ගත්තී පරිසර හිතකාමී එක්ක කොහොමද මෙවැනි ව්‍යාපාරයකට අත වන්නේ කියලා. ඉතින් ඔය අතරතුරදී අම්මගේ අල්මාරියත් එක්ක මගේ ඔළුවේ තිබ්බ දෙයක් තමයි ඇයි මේ අල්මාරි වගේම අනිත් ෆර්නිචර් වගේම මුළු දැන්දවල් පැන්ටගවත් අපි නිෂ්පාදනය කරන්න බැරි කියලා. ඉතින් විශේෂයෙන්ම ඒ ඔස්සේ ආපු සංකල්පය තමයි මේ
මාස්ටර් ඉංජිනේරින් ලෝහ බුලුතැන්ගේ ලෝහ පැන්ට්‍රි කබඩ් ලෝහ අල්මාරි දක්වා මේ වැඩදියුණු වුණේ. ඉතින් විශේෂයෙන්ම මට ලොකු හීනයක් තිබුණා එක පැත්තකින් හැමෝම කරන දෙයට අමතරව වෙන පැත්තකින් දියුණු වෙලා සහ එතකොට තරංකාරීත්වය අඩු වෙනවා. තරම් විලාන් ලංකාවේ මේ නිෂ්පාදනය ලෝහ නිෂ්පාදනය කරන ආයතන තුළ පැන්ට්‍රි කබඩ් කරන ආයතන කීපයක්. ඉතින් ඒ හින්දා අපි පරිසර හිතකාමියොත් එක්කම මේ ගමන යන්න තීරණය කරා මේ ලෝහ වලින්. ඉතින් විශේෂයෙන්ම ඇත්තටම දිලාන් ලංකාවේ තිබෙන සංස්කෘතිය එහෙම නැත්නම් මේ කාලගුණ විපර්යාස එක්ක ලෝහ පැන්ට්‍රියට ලැබෙන තැන හරි වැඩි. මොකද හේතුව ඔයා දන්නවා කුස්සියක පැන්ට්‍රි කබඩ් එක මූලිකම අරමුණ තමයි මේ ලංකාවේ ඉන්න කුමී වුදු වේව පුල්ලන්ගේ මේක ආරක්ෂා කරගන්න. ඉතින් මම ඉස්ලාම තාපත්වයේ ඒක දිලා. ඒ ඔස්සේ තමයි මේ ලෝහ ෆොලි සිම කොරියන් සහ ජපාන් තමයි මේ සීට් එකේ ඉන්නන්නේ. ලෝකෙ තියෙන ලොකුම තාක්ෂණත් එක තමයි මේ අපි හදන් ස්පාර්ලේ කරන්නේ. මේ ඔස්සේ ගිහිලා තමයි මම තීරණය කළේ අනිවාර්යෙන් ලී බෝඩ් සහ වෙන ද්‍රව්‍ය වෙනුවට මේ ලෝහ වලින් නිෂ්පාදනය කරලා බලන්න ඕනි කියලා. මොකද ඉතින් මේ ෆ්‍රිජ් එක ගන්න ඕන දෙයක් තියෙනවා. ෆ්‍රිජ් එකේ ඇතුළේ ඉන්සයිඩ් එක සම්පූර්ණ ලෝහ වලින් අතර. එතකොට වොෂින් මැෂින් ඩිස්වොෂර් ඊට අමතරව ඔබ කරන පාවිච්චි කරන oven මයික්‍රෝවේව් එක ඒවා මේ ඉතින් ඒවල බොඩි එක බඳ හදන්නේ ලෝහ වලින්. ඒ ඔස්සේ තමයි මම තීරණය කළේ එසේනම් මම අනිවාර්යෙන් ඒ වගේ මැටීරියල් එකකට යොමු කරලා නිෂ්පාදනය කරලා බලලා අතින් අත ගැහුවා. 2015 අගභාගයේදී සාර්ථක වුණා. ඒ ගමන ගියා. 2015 පටන් ගත්තු මාස්ටර් ඉංජිනේරින් කම්පැනි එක දැන් අද වෙනකොට රටේම ව්‍යාප්ත වෙලා තිබෙනවා. ඒ වගේම මේ කතාව අපි ඉස්සරහට අරගෙන යනකොට තව බොහෝ දේවල් කතා කරන්න තිබ්බා. ඔබට දැන් ප්‍රශ්න ඇති. ඔතෝලි ඉහළපොහම මේකේ කල් පැවැත්ම කොහොමද? එතනින් එහාට මේක අපිට ගැලපෙනවද? මේක ගොඩක් දේවල් ඇති. ඒ හැම දෙයක් පිළිබඳව අද Biz Travels වැඩසටහන තුළින් අපි කතා බහ කරන්න සූදානම්. කෙටි විරාමයක් කරගෙන නැවත එනවා Biz Travels වැඩසටහන තුළින් අපි සූදානම් මාස්ටර් ඉංජිනේරින් නිර්මාතෘතුමා එහි කළමනාකාර අධ්‍යක්ෂතුමා නලින් කර්මාරත්මා අපි කතා කරමු. ඉක්මනටම අපේ කුංචි විවේකයක් කරන්නේ. Biz Travel නැවතත් අපි කෙටි විරාමයෙන් අනතුරුව Biz Travels වැඩසටහන තුළින් කතා බහ කරන්නේ මාස්ටර් ඉංජිනේරින් ආයතනයේ නිර්මාතෘතුමා එහි කරුණාකාර අධ්‍යක්ෂතුමා අලි කමල් පොතක. දැන් අපි කතාව ඉස්සරහ අරගෙන එනකොට හරි වටින තැනකට ආවා. ඒ තමයි මේ ගෙදර පැන්ට්‍රි එක විශේෂයෙන් පැන්ට්‍රි කබඩ්ස් වලින්ම මේ වේයෝ ගුල්ලු ගහලා ඒවත් ඊට පස්සේ විනාශ වෙන්න පටන් ගන්නවා. ඒක වුණාට පස්සේ ගෙදර දින සමගියට පවා ප්‍රශ්නේ අනේ මේක හදාගන්න දණයක් නැහැ මේක හදලා දෙන්න කියලා අස්මතේ මාරි කරදර. හැබැයි බෑ ඔළුතුමා දුවා මේකේම ප්‍රශ්න නැහැ කියලා. එතන ගහදක පොත ප්‍රශ්න තියෙන මේ ලෝහනේ ලෝහ කියන දේ කොහොමද අපේ සෞඛ්‍ය ආරක්ෂාවට ගලපගන්නේ? බලවෙන්නම පාරක්. පොද කෑම බීම ටික යුන් පියුන් වල සිට වෙන්නේ මුළු තැන්ගේ ඇතුලේ. එතකොට ලෝහ වලින් යම් ඩිෆෙක්ට් එකක් ඒව නැත්තම් බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන්. කොහොමද මේ තත්ත්වය? දැන් අතරන් දිලා මෙහෙම අපි පැන්ට්‍රි කබඩ් කරන අමුද්‍රව්‍ය මම අපිට කිව්වනේ සෙම්ම විදුලි උපකරණ ඔයට භාවිත කරන අමුද්‍රව්‍ය සීන්ත කරන අවන් එතකොට අපි පදින කාල් එක වෑන් එක පවා අදලා තියෙන්නේ මේ තාඩුවේ මේ දිලා ඊට අමතරව රෝලරෝස් ඒ හැම එකම වගේ නිෂ්පාදන රාඩු. හැබැයි ඉතින් මෙහෙමයි අපි සම්පූර්ණයෙන්ම මේකේ ඔය දන්නවා පිටරටින් ජපාන් කොරියාව වලින් බඩු ගෙනල්ලා පිටරට තාක්ෂණය සහ අපේ ශ්‍රම සම්පත මිනිස් සම්පත තමයි ඉතින් වැදගත් විදිහට ජනිත කරන සත්‍ය මේ මානව සම්පත් අපේ ශ්‍රම සම්පත මානව සම්පත එක්ක මේ වැඩේ එකට මුහු කරලා අපි මේ කරන වැඩේ අපි පාරිභෝගිකයාට දැනුවත් කරනවා මේක පාවිච්චි කරන විදිහට. මොකද ඕනෑම මුත්සෙන්ගේ රස්තරන් වලින් ඇදුවත් සුදු එකඩේ ඇදුවත් අපි මේක පාවිච්චි කරන විදිහට තමයි මේක කලතරක්ම තිබෙන්නේ. ඒ වගේම ඔබ දන්නවා දැන් පාරුතින් වාහනයක් කරතුත් ඉස්සලාම් දාන්න මොනවද කාපට් ටික. නේද? ඒ කියන්නේ ඒක ආරක්ෂා කරගන්න. ඉතින් බෝන් එකක් අත්තත් කවරයක් දානවා. ඒ වගේ මේ පැන්ට්‍රි කබඩ් එක අපායතනින් විදදී ගත්තට පස්සේ මේක කොහොමද පාවිච්චි කරන්නේ? මේක කොහොමද හසුරුවන්නේ? මේක කොහොමද අවුරුදු 10 15 20ක් කල් තියාගන්න කියන එකට අපි සම්පූර්ණයෙන්ම වග කියනවා පාරිභෝගිකයත් සමග අපි ඔවුන්ට ලබා දෙනවා උපදෙස් පත්‍රිකාවක්. ඒක ලොකු කතාවක්. ඒක අපි ඩිලන් ඒ වගේ පැට්‍රියට ගියාම මම මට කියන්න ඒක කොහොමද වෙන්නේ කියලා. ඉතින් විශේෂයෙන්ම මේක ගොඩක්ම වැදගත් වෙන ඩිලන් ඔයා හිතන්නකෝ ඔයා රටින් ලංකාවේ ගියක් තියෙනවා. වහලා
එතකොට ගෙවල් වහලා තිබ්බහම සත්තු එනවා වැඩි ගේ අතරට මුස්ලිම් කොමියුනිටි. ඉතින් ඒ වගේ ගියකට 100%ක් මේ අපේ බැංකු කපට්ටියට සුදුසුයි. මොකද හේතුව ගේ වහලා දාව දන්න උඩු වෙනවා වේව වෙනවා කුරුල්ලෙක් එක්ක නවත්තන්න බෑ. ඉතින් ගොඩක්ම ඒ වගේ ගෙවල් තමයි අපේ නිෂ්පාදනයෙන් සුදුසු. ඊට අමතරව සාමාන්‍ය ගෙවලුත් පුළුවන්. ඒකක් නෑ. ඔය දන්නවා ටිලාන් කාන්තාවන්ගේ සින්න සුන්දර කාන්තාවන්ගේ සින්න තමයි සුන්දර මුළුතැටිය. කාන්තාවන් විවාහ වෙලා නේ දරුවෝ බෙදුවට පස්සේ. ඔවුන් එතරම් ඉන්නේ මුළුතැටිය සමග බද්ධ වෙනවා. එතකොට මේ අපේ ආයතනය මගේ ආයතනය 90ක් පමණ කාන්තාවන් එක තමයි ඩීල් කරන්න. ඒක ලේසි නෑ. පවාදා. ඉතින් ඒක ලේසි නෑ. නමුත් මේ අවුරුදු 9 තුල සෑහෙන ජයග්‍රහණයක් ලබලා තිබුණා. විශේෂයෙන්ම ඕන කාන්තාවක් කැමති Taman කෑම උයන තැන තම බිරිඳට තම දරුවන්ට තම ස්වාමියාට තම දරුවන්ට කෑම උයන තැන ලක්ෂණ තියෙනවා. ඒ ඉතින් ඔබ මේ වගේ දකින්න ඇත්තටම යුරෝපියන් ඩිසයින් තමයි දිගන අපි ගොඩක් කරන්නේ. මොකද මේ වැදගත්ම කාරණාව කොහොමද දකිනවා මේ අනා නිමාවක් අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා මාස්ටර් ඉංජිනේරින් ආයතනයේ නිර්මාණය කරන මේ මුළුතැන් ගෙවල් වල. ඒ නිමාව හරිම වටිනවා. එතනින් එහාට ගිහම මේ දැන් කාන්තාවන් පිළිබඳව කතා කරනකොට මම දැන් දැක්ක මේ මාස්ටර් ඉංජිනේරින් YouTube channel එකේ තියෙන්නේ මේ ලංකාවේ ඉන්න ජනප්‍රියම ප්‍රසිද්ධම කලාකාරිනියක්. ඔවුන්ගේ මුළුතැන්ගේ හදාගත්ත එක තමයි අපි අතිපුරම දකින්නේ. මේ මාස්ටර් ඉංජිනේරින් කියන්නේ මේ කලාකරුවන්ගේ කලාකාරණියන්ගේ ගෙවල් වල මුළුතැන් ගෙවල් විතර දාන්න. නෑ අතරම දිලා නැහැ ඒක අපේ මට ලැබෙච්ච විමකු අවස්ථාව. ඉතින් අර කලා ශිල්පීන් දෙන්නේ තුන් දෙනෙක්ගේ මුළුතැන් ගෙවල් කරාම ඒ ට්‍රෙන්ඩ් එක දිගටම ඒගොල්ලන්ගේ සහෝදර ශිල්පීන් කියා. ඉතින් මතක් කරන්න ඕන පබුලා කණ්ඩීපණි සල්ලතාරකා ඉතින් ඒ වගේ ලංකාවේ තියෙන අපේ විතරට කරාට පස්සේ එතනින් නොනැවැත්ටි දිගටම ගායත්‍රි ඩයල් කොසන් පිරපිටිය රිද්මා පිරපිටිය වගේ ලංකාවේ සුන්දර කලාකාරී පෙළකට 25කට වැඩි මම හිතනවා කරලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ඉතින් තමයි මට සුවේච්ඡාව දෙන්නේ නඩින් වා අපේ අපේ ගෙදර අපේ ඇත්ත ගේන්නේ අපේ ඇත්ත පොස්සිය වා අපිට කරන සහයෝගයක් වශයෙන් අපි වා මුතන්ගේ වීඩියෝ කරලා වා ප්‍රසිද්ධ කරගන්න. ඉතින් ওই වීඩියෝ තමයි වා දිගට දකින්නේ. නමුත් ඇත්ත කතන්දරේ ලංකාවේ අඩු ආදායම්ලාගේ දුප්පත් මිනිස්සුන්ගේ ඉතල කෝටිපතිය දක්වා අපි මුතන්ගේ නිෂ්පාදනය කරනවා. විශේෂයෙන්ම මිල ගණන් වල රේට්ස් තියෙනවා. ඊළඟ කියන්නේ සාමාන්‍ය පියා ලස්සයකට ලස්ස දෙකකට අතර ඉතලා ලස්ස 25යි 30ට කරනවා. ඉතින් ඒ රේන්ජ් එක යනවා. එතකොට සාමාන්‍යයෙන් මිලත් අරන්න පුළුවන්. කෙනෙකුට අපේ මුස්තන්ගේ මිල ගන්න පුළුවන්. හරි දැන් මම පොපගියර රටට ගිය වෙලාවක නැත්තම් මම පොඩි හරිතව දෙකේ දකිනවා මෙන්න මේ වගේ ලස්සන මුළුතැගයක්. මම ෆොටෝ එකක් අරගෙන නැත්තම් වීඩියෝ එකක් අරගෙන මම ඇවිල්ලා මාස්ටර් ඉංජිනේරින් ආයතනයේ මම වාට ගෙනල්ලා දෙනවා. මට මෙන්න මේ වගේ තමයි මගේ පැන්ට්‍රි එක හැදෙන්නේ. මේ විදිහට තමයි මගේ කුස්සිය මුළුතැගේ හැදෙන්න ඕනේ. පුළුවන් දේව කරලා දෙන්න. එහෙම තමයි ඩිලන් ඇත්තටම අපි ගොඩක්ම ෆලෝ කරන යුරෝපියන් ස්ටයිල් එක. අපි කරන ප්‍රොෆයිල් එක ස්පෙක් එකක් ගන්න UK ඩිසයින් එක තමයි ගහන්නේ. අපි මුළුතැන්ගේ උස අදාළ 25 උස වෙන්න ඕනේ. මුළුතැන්ගේ ගැඹුර සාමාන්‍ය කඩ දෙකට වැඩි වෙන ගැඹුර ගන්න ඕනේ. ටොප් එක ග්‍රැනයිට් එකද ක්වාඩ් ටොප් එකද ඒ සියලුම දේවල් අපි සම්පූර්ණ ෆලෝ කරන්නේ ඒ රටවල. මොකද අපි සුද්දාලා බැන්නට අපි සුද්දා තාක්ෂණ පාවිච්චි කරන්නේ නේද? ඒක අපිට අමතක කරන්න බෑ. ඉතින් ඔවුන්ගේ ඒ පොන්ත දේවල් අරගෙන අපේ මානව සම්පත් එක්ක තමයි මේ ගමන යන්නේ. ඔබ කැමති නිර්මාණය කරගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ගෙතන අපි ග්‍රැෆික් ලෝහ තහඩු ගෙනල්ලා කපලා නමලා ඔය වගේ කරන්න බෑනේ. මේක කපලා හයිඩ්‍රොලික් මැෂින් වල කිහිල්ලා නමලා තමයි මේ නිෂ්පාදනය කරන්නේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ මගේ ඇලි කබඩ් එකේ එක ඇණයක්වත් කොහොමවත් නැහැ නේද? සම්පූර්ණයෙන්ම වෙල්ඩින් තාක්ෂණයෙන් තමයි මේක එකලස් වෙන්නේ. ඒක තමයි පාරිභෝගිකයන් ලොකු වැදගත්කම. මොකද හේතුව මේක ගැලවෙනවයි කියන එක 90%ක්ම නෑ නිකන්. මොකද හේතුව මේක හැමතැනම වා දැකගන්න සුදියකට ආරේ තියවා. සුදියකට වෙල්ඩින් කරනවා කියන්නේ ලෝකේ තියෙන හයියම වෙල්ඩින් සිස්ටම් එක. ඒ සුදියකට ප්ලාන්ට් එකෙන් තමයි අපි මේ වෙල්ඩින් සිදු කරන්නේ. එතකොට මේක ගැලවෙන ප්‍රමාණය 90%ක්ම නැහැ. ඒ වගේම තමයි මේ ඉදිරිපස්ස ඔබට පේන්නේ. ඇත්තටම මේ PVC වයිනල් එකක් තමයි මේ දොරට කවර් වෙලා තියෙන්නේ. ඉතින් ඒක ගොඩක් මොකද වතුර කෙමිකල් ගියාම මේ දොර ඉස්සරහට පස්සෙත් නැහැ. කවදාකවත්. මොකද හේතුව අපි දොර සම්පූර්ණ රැපින් කරමු. PVC ස්ටිකර් එකේ තියෙන පාසන් කිව්ව PVC hard වයිනල් එකකින් මේ දොරව සම්පූර්ණයෙන්ම රැපින් කරනවා. එතකොට මේ රැපින් කිරීමේදී තමයි මේ ඕන පාටක් ඔබට ගන්න පුළුවන්. මේ පේන පාටවල්, විසුදු පාටවල් ඕන දෙයක් අපිට ගන්න පුළුවන්. එතකොට මේක තාක්ෂණේ පුරා තියෙනවා. ඒකේ මැෂින් 5-6 කරම මේ නිෂ්පාදනය යනවා.
ලේසි නෑ. සාමාන්‍යයෙන් බඩු කාර්මිකයෙක් නැත්නම් බෝඩ් වලින් පැන්ට්‍රියක් කරනවා වගේ නෙමෙයි. මේ පැන්ට්‍රිය අතර මගේ කර්මාශාලාවේ සේක 25 දෙනෙක් පමණ ඉන්නවා. ඉතින් ඒ වගේම තමයි පියවක් තහඩු ගෙනල්ලා මම හරි මැසමන්ට් එකට කපන්න ඕනි. දැන් මේ කතාව කියනකොට මට මෙහිම අදහසක් එනවා. දැන් මේ අදහසම අපිව බලන් ඉන්න ඔබටත් දෙන්න පුළුවන්. දැන් අපේ නලින් කරවන්න මම කියනවා මේ මැෂින් වලින් එහෙම නැත්නම් මේ කර්මාන්ත ශාලාව ඇතුලේ වැඩ සිද්ධ වෙනවා කියලා. ඔබේ ගෙදර මුළුතැන්ගේ අතිශයම වැදගත් තැන කියන කාරණාව ඔබ විශ්වාස කරනවා මමත් විශ්වාස කරනවා. එහෙමනම් ඒ තැන හදන කර්මාන්ත ශාලාවක් බලන්න දෙනවා ඔබට හොඳයි කියලා හිතන මට වගේම. අපිට අවස්ථාවක් දෙන්න පුළුවන් නේ. මාස්ටර් ඉංජිනේරින් කම්පැනි එකේ කර්මාන්ත ශාලාව බලන්න යන්න. අපි යමුදලා කියලා බලමු. මොකද මේක සමහර විට කටි කිව්වත් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම අර මේ පාරිභෝගිකයේ ආධුනික ප්‍රදේශකේ මේක ගොඩක් අමාරු කාර්යයක්. මොකද මේ තහඩු වලින් තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් කැපුවොත් කැපුවා. ආයෙ එකතු කරන්න බෑ. නැමුවොත් නැමුවා. ආයෙ වෙනස් කරන්න බෑ. ඒකෝට මේකට අති දක්ෂ තාක්ෂණ ශිල්පී ඉන්න ඕනේ. මේ මැෂින් ක්‍රියාකාරීන් විශේෂයෙන්ම වෙල්ඩින් කරුවා තරමත්ම අමාරුයි පරිස්සම් කරලා මගේ සේවකයෝ මේ නිෂ්පාදනය කරන්නේ. ඒ වගේම ඔබ දන්නවා මගේ ආදරණීය පාරිභෝගික ඔබ දන්නවා මේ වකර 9ක් තිස්සේ ඔබගේ නිවසේ ඉන්සුලේෂන් එක ෆයිනල් ඉන්සුලේෂන් එක කොහොමද සිද්ධ කරන්නේ කියලා. උදේ පටන් අරන් රැ අමාරුයි පහුදා ඉඳලා අවසර කම වැඩි යනදවල් තියෙනවා. ඒ වගේ ලොකු කැපකිරීමක් කළා මේ මාර්කට් එන්ජිනියරින් ආයතනයේ මෙහෙම උතන කරලා තියෙන්නේ. ඉතින් අපි කර්මාශාලාව ගිහලා දෙනවා කතා කරමු. එවන සමිසුදානම් වෙන්නේ විස්ට්‍රබල්ස් වැඩසටහනේ අද අපි කතා බහ කරන්නේ දෙන්නේ මාස්ටර් ඉංජිනේරින් කම්පැනි එක ආයතනය ගැන. අපි යන්න සූදානම් වෙනවා කෙටි විරාමයකට. ගිහිල්ලා ආය අපි මොන හේකට සූදානම් වෙන්නේ මාස්ටර් ඉංජිනේරින් කර්මාන්ත ශාලාව ඉඳලා එනම් සූදානම්. කෙටි විරාමයකට අතුර නැවතත් විස්ට්‍රබල්ස් තුනේ මොනගේ. Biz Travel. කෙටි විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් විස්ට්‍රබල්ස් වැඩසටහන සමගින් තමයි රැඳෙන්නේ. අපි ඔබට පොරොන්දු වුණා විරාමයට කලින් අද මාස්ටර් ඉංජිනේරින් ආයතනයේ කර්මාන්ත ශාලාවට ගිහිල්ලාම ඔබේ නිවසේ ඔබේ වටිනම තැන මුළුතැන්ගේ ස්ටිල් එවත් නැත්නම් ලෝහ මුළුතැන්ගේ හැදෙන්නේ කොහොමද කියලා කර්මාන්ත ශාලාවට ගිහින් බලන්න. අපි සූදානම් එහි කල්පනාකාර අධ්‍යක්ෂතුමා එහෙම නැත්නම් මාස්ටර් ඉංජිනේරින් ආයතනයේ නිර්මාතෘතුමා නලින් කරුණාරත්න මහතාත් එක්කම අපි කර්මාන්ත ශාලාව ඇතුළට යන්න. එන්න ඔබ අපි දෙන්න. ධර්මාත්මද ඔබේ කර්මාන්ත ශාලාවේ පළමු වැඩ පියවර සිදුවෙත් නැත්නම් අපි මේ දැන් කැවිතියේ. ඇත්තටම මෙතන ඔක්කොක්ද වෙටි කියලා කියන්නේ. දැන් අතන අපි ගෙවල් වලින් ගෙනාපු මෙෂර්මන්ට් එක හදපු 3D ඩිසයින් එකකට තාම කටින් ඩිසයින් එක. කටින් ඩිසයින් එක තමයි ඔබ මේ දකින්නේ. එතකොට මේක අනුව තමයි ඔබ මේ දකින්න විශේෂයෙන්ම මේ ජපානින් කොරියාවෙන් අපි ආනයනය කරන මේ ස්ටීල් ලෝහ තහඩුව ඔපන් සින්කෝඩ් තහඩුවට මෙෂර්මන්ට් එක දාලා හරි දශමයට කපන්න ලවන්න ඕනේ. ඒ කියන්නේ අපිට බැන්ඩ් කපන්නට අවශ්‍ය ආකාරයට සයිඩ් පැනල් ඇතුලේ ලාච්චු මූ දොරවල් හදන්නේ කපන්නේ මෙන්න බෙදෙලි තමයි. ඔබ මේ තේන්නේ ෂේරින් මැෂින් එක. ආරු කපන මැෂින් එක. මේ තේන්නේ වෙල්ඩින් මැෂින් එක. ඉතින් මේක තමයි හදවත. මේ ආකාරයට තමයි අපි නිෂ්පාදනය සිද්ධ කරන්නේ. නයි මාත්‍රද මාස්ටර් ඉංජිනේරින් ඔබේ කර්මාන්ත ශාලාවේ අපි තවත් අංශයකට ඇවිල්ලා තියෙනවා. මෙතන මොකක්ද සිද්ධ වෙන්නේ? ඩිසයින් අතන මේක තමයි මේකත් අපි ඇත්තටම පොඩක් හදාපර වෙන්න ඕන දෙයක්. ගොඩක් කම්පැනි මේ අතන කිචන් බාස්කට් කියලා කියන්නේ මේකට. පුල් අවුට් බාස්කට්. මේ තියෙන්නේ ටැන්ක්ස් එහෙම දාලා පුල් අවුට් කරන්න පුළුවන් බාස්කට්. මේ තියෙන අතන ටිකන් එහෙම දාන්න පුළුවන් බාස්කට්. ඉතින් මේක ඇත්තටම අපි පිටරටින් ගේන්නේ නැහැ. පිටරටින් මේ අමුද්‍රව්‍ය ගන්න අපිම හදා ගන්නවා. මේ සුදුයකල කූරුලි තමයි මේක නිෂ්පාදනය කරන්න දීලා සෑහෙන කල්පයක්මත් වෙනවා අවුරුදු 10ක් 15. ඉතින් මේ ඔබ දකින්නේ මේ අපේ සේවකයන් විසින්ම අපිම හදාගත්ත අපේ නිර්මාණය. ඉතින් මේක පිටරටින් ගේන්නේ නැහැ. පිටරටින් ගේන්නේ අමුද්‍රව්‍ය පමණයි. ලංකාවේ ඉතින් මේ ඔබ දකින්නේ බොහොම වැදගත් කාරණාවක්. මේ නිෂ්පාදනයේ සිද්ධ වෙන්නෙම මේ ආයතනය ඇතුලේ පිටරටින් ගේන එක අමුද්‍රව්‍ය විතරයි අරගෙන ඒක හරි වටිනවා. මොකද හේතුව මේක නිමි භාණ්ඩයක් කරගෙන ගත්තම යන වියදමත් වැඩි වෙන්න පුළුවන්. ඇත්තටම දෙනවා ඒක ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මගේ ආදරණීය සේවක මණ්ඩලයට. ලංකාවේ දක්ෂතම දුවැදු ෆැෂන් ශිල්පී දාගෙම ෆැබ්‍රිකේටර්ලා මම ගාව ඉන්නවා. ඉතින් ඔවුන්ට තමයි මේ නිකටවානි ආඩම්බරේ තියෙන්න ඕනේ. ඉතින් මමත් වාසනාවක් ඒ වගේ සේවකසත් සේවකයෙක් ලැබුව ආම්පුතේ කියන්නේ. ඉතින් නැත්තම් මේක ඇත්තටම අපි පිටින් ගන්න ඕනේ පිටින් මාර්කට් කරන්න ඕනේ. නමුත් අපිට අපේම කියලා දෙයක් ස්පාදනය දෙවිලා ස්ලයිඩ් දෙයක් නෑ. අපි මේක නිතරම හැමදාම මේ ප්‍රොඩක්ෂන් එක යනවා. එමනම් අපි ඊළඟ අංශයට ගිහිල්ලා ආයෙත් හම්බෙමු මොනවද මේ කර්මාන්ත ශාලාවේ සිද්ධ වෙන්නේ. අපි මේ දැන් ඇවිත් ඉන්නේ හාත්
විශේෂ අස්යෙන් මොකද දෙන්නේ? මොකක්ද මෙතන සිද්ධ වෙන්නේ? ඉතින් මේක තමයි මාස්ටර් ඉන්ජිනියරින් මේන් රෙපියුටේෂන් අක්ෂය. මෙතනින් තමයි අපිට පේනවා ඇති ස්ටිල් තහඩුවෙන් නමනවාද ප්‍රොෆයිල්. අපි ඉස්සර බැල් කරපුවා 13 දෙකකින් නමනවා. ඒ නමලට සියලු ප්‍රොෆයිල් මේ ආකාරයෙන් තමයි සෙට් කබඩ් එක මේ ආකාරයෙන් ඉකලස් වෙන්නේ. සම්පූර්ණයෙන්ම මේක පේනවා ඇති පාස් කරන සම්පූර්ණයෙන්ම ටික් වෙල්ඩි තාක්ෂණය. ඒ කියන්නේ ලෝකේ තියෙන වෙල්ඩි සිස්ටම් එකේ හයිය වැඩිම තාක්ෂණය තමයි මේ තියෙන්නේ. ඉතින් මේක අමාරු වැඩක් අර පේනවා. හරියටම වැඩි කරන්න නම් වැරදුණු ගලවන්නත් බෑ. උඩ වෙල්ඩි ක්ලාරපසිය කමාරු දිලා. ඉතින් මේක තමයි හදවත වෙත තමයි අපි වැඩේ වෙන්නේ. ඉතින් ලංකාවේ ලස්සට ෆැබ්‍රිකේටර් ලව්ව තමයි මේ වැඩේ ඉලාම කරගන්නේ. ඉතින් මේ ආකාරයෙන් තමයි මේ ටන්ටි කබඩ් තා අල්මාරිය එකලස් වෙන්නේ. ඒතන ෆැබ්‍රිකේෂන් සෙක්ෂන් එක. මේ ක්‍රියාවලියේ ඉන්න අපිට මොකක්ද වෙන්නේ? මාස්ටර් ඉංජිනේරින් කර්මාන්ත ශාලාව ඇතුලේ මේ නිෂ්පාදනය සිද්ධ වෙන විට එහි වැඩ පිළිවෙලේ දැන් අවසාන ටික ටික ලං වෙලා තියෙනවා. ඒ කියන්නේ පින්තාරු කරන්නේ සිද්ධ වෙලා තමයි දැන් නලින් මාතාවි ඇවිල්ලා තියෙන්නේ. ඔරිලා ඇත්තම මේන් ෆැබ්‍රිකේෂන් එකේ ඉරෙක්ට් ටන්ටි කබඩ් තා අල්මාරි උඩරලා සයිට් එක ඉතින් ගන්න අතර විතර මුලික බයින පොඩි මේ ආකාරයෙන් තමයි මාස්ටර් ඉන්ජිනේරින් ටන්ටි කබඩ් වල නිස්තාරු කිරීමේ අපි යත් සුදා ඊටකට ඉපත් වෙන්න මේ කර්මාන්ත නලින් මාතා දැන් අපි සවත් අංශයකට ඇවිල්ලා ඉන්න කර්මාන්ත ශාලාව. මේ මොකක්ද මෙතන සිද්ධ වෙන්නේ? පොඩ්ඩක් ඇත්තටම මෙතන තමයි අපි දැන් ටන්ටි කබඩ් එකේ පේන්ට් කරලා ඉවරනාට පස්සේ ඔබ දැක්ක පිටරගොනට ඉවරනාට පස්සේ මෙතන තමයි ෆයිනල් ෆිනිෂ් එක කරන්නේ. ඉතින් මේමදිලා තමයි මේ ඔබ දකින්නේ අපේ ටන්ටි කබඩ් එකේ ස්ටීල් දොරක් මේ තියෙන ඉවරට උඩ පේන්ට් කරලා තියෙන්නේ. එතකොට දැන් අර අපි ලස්සනට අර ඉස්සරහා ෆිනිෂ් කරන්නේ. ඉතින් මෙන්න මේ PVC vinyl කියන මෙන්න මේක තමයි ආදරණීය ටෙස්ට් එකෙන්. මෙන්න මේ PVC vinyl එක කැමති පාටකින් ගන්න පුළුවන්. අපේ පෙර තබා කරපු කැමති වර්ණ. අන්න මේකත් හොඳ හાર્ඩ්නස් වාව ස්ටිකර් එකක්. ඉතින් මේක පේස්ට් කරනවා ඔබ තාපුඩේ මේක බලන්න පුළුවන් කොහොමද කරන්නේ කියලා. මේක පේස්ට් කරනවා මේ දොරේ ඉස්සරහට. ඉතින් ඒකෙන් තමයි මේ ඇත්තටම ෆිනිෂ් එක කරන්නේ. ඉතින් මේක ඇත්තටම තින රෝලින් ඉගුත්ම වෙන්නේ නැති vinyl එක, තින proof vinyl එක. ඉතින් ඔබගේ මුළු තැංගය ආරක්ෂාකාරී වෙන්න තමයි අපි මේ ආකාරයෙන් විවිධ වර්ණයෙන් මේ ඉස්සරහා ටික විතරයි. ඒක දොර විතරක් අපි මේ විදිහට ලස්සනට ෆිනිෂ් කරලා ඔබගේ සුන්දර මුළු තැංගයට අරගෙන එන්නේ. නල්මාත්මා කියන විදිහට මේ අපි ඇවිත් ඉන්නේ කර්මාන්ත ශාලාවේ ඇතුලේ නිෂ්පාදනය කරන අවසාන නිමවුම. එහෙම නැත්නම් ෆිනිෂින් එක සිද්ධ වෙන තැනට බොහොම ලොකු වැඩපිළිවෙලක් මේ කර්මාන්ත ශාලාව ඇතුලේ සිද්ධ වෙනවා. ඉතින් ඔබට දැක බලා ගන්න පුළුවන්කම ලැබුණා අද ඩිස් ට්‍රැවල්ස් වැඩසටහන තුලින් ඔබේ නිවසේ ස්ටිල් එහෙම නැත්නම් ලෝහ උළුතැන්ගේ නිර්මාණය වෙන විදිහ තමයි අපි මේ විදිහට ඔබට පෙන්නන්නේ. අද ඩිස් ට්‍රැවල්ස් වැඩසටහන තුලින් අපි මාස්ටර් ඉංජිනේරින් ආයතනයේ අපි මේ කර්මාන්ත ශාලාව ඇතුලේ විසිට් එකක් කරේ. අවසන් වශයෙන් මම දැනගන්න තියෙන කාරණාවක්. හොඳයි. මේ හදලා ඉවරයි. මුළුතැන්ගේ වැඩ කටයුතු ඉවරයි. හැබැයි මට හිතෙනවා මෙන්න මේ විදිහට මාස්ටර් ඉංජිනේර්ස්ලා කියලා ලස්සනට මොඩර්න් යුරෝපියන් කන්ට්‍රි එක මුළුතැන්ගේ ඇතුළේ මගේ ගෙදර හදාගන්න මුළුතැන්. මේවා පුළුවන් දිලා මේමයි සමහර විට කොන්ක්‍රීට් ලෑල්ල දාලා නම් අපිට ඒක රිමූව් කරන්න පුළුවන්. නැත්නම් ට්‍රැඩිෂනල් කුස්සියක් අවශ්‍ය නම් කොන්ක්‍රීට් ලෑල්ලම කරන්න පුළුවන්. නමුත් මම රෙකමන්ඩ් කරන්නේ කොන්ක්‍රීට් ලෑල්ල ගලවලා ලස්සනට යුරෝපියන් දියර නේද? ඔය නන්දුලියන්ට කළා තියෙන්නේ. ඒ රස්ස දෙකක් කරෝපිකෝ තමයි මම යෝජනා කරන්නේ ඕන පාරභෝගික කවන්න. මොකද උන්ගේ සුන්දර සීනයන් මේ සබා කරන්න යන්නේ. එහෙමනම් ඔන්න ඔබේ නිවස හදලා ඉවරයි නම් මුළුතැන්ගේ වැඩ ඉවරනවා. හැබැයි ආයෙත් අරච්චි විතර මොඩර්න් විදිහට හදලා දෙන්න සූදානම් ඉන්නවා මාස්ටර් ඉංජිනේරින් කම්පැනි එක. අවසන් වශයෙන් දැනගන්න කැමතියි දැන් අපිව බලාගෙන ඉන්න ව්‍යවසායකයෝ ඉන්නවා. මේ ව්‍යවසායකයෙකුට මාස්ටර් ඉංජිනේරින් ආයතනයේ නිර්මාපුවරයා විදිහට වසර 9ක් තුල වටේ ඉහළ දැනගරොත් එන්න පුළුවන්කම ලැබුණා. මේ ආපු ගමන් මඟ සහ යම් පණිවිඩයක් දෙනවා නම් ව්‍යවසායකයෙක් විදිහට කොහොමද ඒ පණිවිඩය ඔබ සමාජයට කරන්නේ? ඇත්තටම දැන් අපේ වර්තමාන ජනාධිපතිතුමා අනුරාධපුරපත් මේ කියන්නේ ලංකාවේ ව්‍යවසායකයෙක් පුරවන්න ඕන කියලා. ඇත්තටම මම අලුතෙන් මේ ව්‍යවසායකත්වයට එන අයට දෙන පණිවිඩය තමයි Taman ගන්න ටාගට් එක අදිස්ථානයේ තමන් වැඩ කරන්න ඕනේ ඉස්සල්ලාම. අනුන් නෙමෙයි. තමන් වැඩ කරන්න ඕනේ. ඒක තමන් මොකක් හරි ව්‍යාපාර ක්ෂේත්‍රය තෝරගත්තා නම් එහි වැඩ කරන්න තමන් දැනගන්න ඕනේ ඉස්සල්ලාම. ඒකෙන් කඩයක් කරනකොට ටිකක් ඒ කඩේ ටිකක් හොදන්න. ඒ කඩේ හොද්දක් කියන්න ඒකක් හදන්න ඔයා දැනගන්න ඕනේ. ඒතකොට වා තමයි ගෝලයකට ඒක කියලා දෙන්නේ. මෙන්න මෙහෙම යන්නේ කියලා. එහෙම දැනගෙන ගියොත් ව්‍යාපාර ලේසිය ලංකාවේ කඩන් වටන්නේ නැහැ. අද වෙලා තියෙන්නේ තාත්තගෙන් පියාගෙන් පවුල් උරුමෙන් එන ව්‍යාපාර වලට ළමු උන්ගේ උරුමය දෙනවා. නමුත් උන් කිසි දෙයක් දන්නේ නැහැ. උන් ඒසි කම්බල්ට්ලා ඉන්නවා. එහෙම නෙමෙයි මේකට අපි බහින්න ඕනේ.
පැහැලා මේ වැඩේ කරන්න ඕනේ. ඒතකොට තමයි මේ රටවල් හැදෙන්නේ. චීනේ ජපානයේ ඉතින් හැදිච්ච අය. ඉතින් අපේ ජනාධිපතිතුමා කිව්වා වගේම අපිට එකතු වෙලා මේ රට මේ ව්‍යාපාර වලින් සමපෝෂිත කරලා මේ රට ගොඩ දාන්න ඕනේ. එතකොට රටේ රස්සා ඉතින් යන දිවිනු ලෝකේ හොඳ තරම් බවටපත් වෙයි ශ්‍රී ලංකාව. බොහොම ස්තුතියි. අන්න ඒ විදිහට මේ රටේ ව්‍යවසායකයෙකු විදිහට ඔබ ආපු ගමන් මග අපේ ආදරණීය රසික හිතවතුන්ට ඒ වගේම ප්‍රේක්ෂක හිතවතුන්ට බොහොම වටින පණිවිඩයක් එක්ක අද වැඩසටහන විස්ට්‍රබල් සභාවේ නිමා කරන්න සූදානම් වන්නේ. බොහොම ස්තුතියි අද අපිට මාස්ටර් ඉංජිනේරින් ආයතනයත් එක්ක කතා බහ කරන්නට අවස්ථාව ලබා දුන්නට ඒ නිර්මාතෘවරයා විදිහට ඒ වගේම එහි කළමනාකර අධ්‍යක්ෂකවරයා විදිහට අද අපිට ලක්වපු සහයෝගයට අපේ ගෞරවනීය ස්තුතිය ඔබට උද කරගමන් ආයුබෝවන් කියන අපිට. ආයුබෝවන් නිලා බොහොම ස්තුතියි රූපාලි ජාතක රූපාලි විස්තරය සරසම් සියලුම දෙනාට සුබ අනාගතයට ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. නිදහස් ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්ව සංවර්ධනය වෙනුවෙන්ම දේශීය ව්‍යවසායකින් පුබුදුවාලමින් දේශීය ව්‍යවසායකයා සතු ශක්තිය සහ අත්දැකීම් පිළිබඳව විශ්වාසයෙන් පොහොසත් රටක් නිර්මාණය කරමින් වෙළඳපොළ අභියෝග ජයගැනුමට සාර්ථකව ඔබේ ව්‍යාපාරික සේනයට නිවැරදිව යා යුතු මඟ කියා දෙන එකම රූපවාහිනී අත්දැකීම බිස් ට්‍රැවල්. සාදර අනුග්‍රහය විරුෂ් ස්පෝර්ට් කම්පලෙක්ස්